ඒ කියන්නේ වැඩ කරන්න කට්ටිය නැහැ කියලා කියන മന്ത്രിවරු ගිහින් නැද්ද? മന്ത്രിවරු නෙවෙයි තේරෙන්නේ නැහැ නිලධාරීන් මෙහෙවන්න മന്ത്രിයට කියලා හැම මගුලම කරන්න බෑ. മന്ത്രിට තියෙන්නේ മന്ത്രി පළාතේ නායකයා විදිහට මෙහෙවන්න ඕන. ජනාධිපති රටේ නායකයා විදිහට මෙහෙවන්න ඕන. එතකොට ප්‍රායෝගික අවබෝධයක් තියෙන්න ඕන. අවබෝධයක් නැත්නම් මේ උපදේශකයන්ගෙන් දැනුම තියනගෙන් දැනුම ලබා ගන්න ඕන. හරිද? ඉතින් එහෙම එකක් පේන්නේ තීරණ ගන්න බයයි. අයියේ එක්සත් ජාතික පක්ෂ මහලේකම්තුමිය කිව්වා මේ සජිත් මහත්තයා එකට වැඩ කරන්න ඔහු කියන දෙයට කැමති. ඒ වගේ කතාවක් ඇහුණාද? ඒක කොහොමද? අපි එකතු වෙනවා. එක්සත් ජාතික පක්ෂයයි සමග ජන බලවේගය අනිවාර්යෙන් එකතු වෙනවා. දක්ෂිණාංශික බලවේගය එකතු වෙනවාමයි. ඒවා කඩාකප්පල් කරන්න එක කට්ටිය නොයෙක් කුමන්ත්‍රණ කෙරුවට දැන් මැතිවරණය තාම නැහනේ. ඊළඟ මැතිවරණය එකට එකතු වෙලා තමයි තරම් කරන්නේ. නෑ නෑ ඒවා ඉතින් ඒගොල්ලන්ගේ ඒවා ඒව ගැන අපිට මොකුත් කියන්න බෑ. හරිද? නමුත් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ දර්ශනයෙන් පටන් ගත්තු පක්ෂය අපිත් ඒ ප්‍රතිපත්ති ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ප්‍රතිපත්ති පිළි අරගත්තු කණ්ඩායමක්. එතුමාගේ ප්‍රතිපත්ති තවත් ඉදිරිගාමීව ඉදිරියට ගෙන මැදමාවතේ පක්ෂයක් විදියට එක්සත් ජාතික පක්ෂයේ අන්තර ලිබරල් කැලේ නැති ඉතුරු ඔක්කොම අපි මේ එක ප්‍රතිපත්තියෙන් දෙන්න එක්සත් ජාතික පක්ෂය මම ඔබට කලින් කිව්වේ මේ අයයි මල්ලි වගේ කේස් එකක් තියෙන්නේ මේක හරියද? ඉතින් මේක එකතු වෙනවා. අල්ලපු ගෙදරත් එක නෙමෙයි එකතු වෙන්නේ. සහෝදරයත් එක්ක. ඕන් රැලි 1000ක් පවත්වන්න යනවා රටට. එතකොට ඔබතුමාලා ඒ රැලි වලට නගින්නේ නැහැ නේ. එජාපේ නැකලා යනවා එජාපේ යම් යම් අය ඒකට යන එක සම්බන්ධව අපිට මුකුත් කියන්න බෑ. ඒ ගැන අපිට අයිතියකුත් නැහැ. ඉතින් එජාපේ හැමෝම එතනට ගියේ නෑනේ. එජාපේ ගිය අය සමහර අයට එතන පුටුවක්වත් තිබ්බේ නෑ. ඒවත් අපි දැක්කනේ නේ. පුටුවක්වත් නැතුව තිබ්බේවා. ඉතින් අපි නම් එහෙම කරන්නේ නෑ. රැස්වීම් වලට එන්න කිලිවරලා ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ නෑ. හරිද? ඒ නිසා එක්සත් ජාතික පක්ෂයයි අපි එකතු වෙන එක වෙනවාමයි. ඔවුන් වෙනම යනවාමයි. නෑ ඔවුන් වෙනම යන්නේ නෑනේ. ඔවුන් අපි නෑ ඕ පොඩි වෙනවා. ඉතින් ඕ බලන්නකෝ අපි දෙගොල්ලෝ එකට සෙට් වුණායින් පස්සේ ජනවාරි මාසෙන් පස්සේ මොකද්ද වෙන්නේ කියලා බලන්නකෝ. ඒ උනාට දීගෙට නිකන් මැද නිකන් මම ඔයාට එකක් කියන්නම්. හරිද? මේ රටේ ඊළඟ මැතිවරණයේදී වෙද්දී මේ රටේ ඡන්දදායකයන්ගෙන් 23%ක් ජෙන්සී පරම්පරාව නියෝජනය කරන්නේ. ඔවුන්ගේ අදහස් වෙනස්. ඔවුන් හිතන විදිය වෙනස්. ඒ නිසා මේ ආණ්ඩුවට කෙලවෙනවම මේ ආණ්ඩුව වැටෙනකොට ජනතාව බලාපොරොත්තු වෙන්නේ දූෂණයෙන් තොර අත්දැකීම් තියෙන ක්‍රියාශීලී කණ්ඩායමක්. මොකද වැටෙන්නේ කයිතන්ල ටිකක්නේ. වැටෙන්නේ වාමාංශික ටිකක්නේ. එතකොට වැඩ කරන්න පුළුවන් දූෂණයෙන් තොර කණ්ඩායමක්. ඒ කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයේ ප්‍රමුඛවයි කියන එක මම තමුන්නාන්සලට කියන්න ඕන. එතකොට එක්සත් ජාතික පක්ෂයේ අධ්‍යක්ෂකම් තියෙන හැකියාවන් තියෙන කණ්ඩායම අපිත් එක තමයි එකතු වෙන්නේ. හරිද? චෝදනා නැමැති ඕනතරම් කට්ටිය ඉන්නවනේ. දැන් සමහර රැස්වීම් වල ඉදිරිපෙළ පුටු දැක්කහම මේ ආණ්ඩුව වැටුනහම ඒගොල්ලන් වගේ ඉන්න ඉදිරිපත් වෙනවද? එහෙම වෙන්නේ නැහැ. අපි ඒ යථාර්ථය තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ කුමාරයාට තරක් නැහැ. කවුද කුමාරයා? ලංකාවේ කුමාරවරු නැහැ, වලව් නැහැ. දැන් ඒ යුගයේ ඉවරයි. ಜಾති ભેදේ නැති කුල ભેදේ නැති ආණ්ඩුවක්. හරිද? අද ඔබතුමත් මමත් හැම පුරවැසියම එකයි. හරිද? අද ලෝකය වෙනස්, තාක්ෂණය වෙනස්, මිනිස්සු හිතන විදිය වෙනස්. ඒ කාලේ මේ වලව් වල දාස වැඩ කරන මිනිස්සු හිටියට අද කාලේ එහෙමව නැහැ. තේරුණාද? දැන් බලන්නකෝ දැන් මේ උතුරද දකුණද වතුකරයේද කොළඹද නැගෙනහිරද ඔක්කොම වෙනස්. මිනිස්සු හිතන පතන විදිය වෙනස්. එහෙම කුමාරවරු ඉන්නව සිහින ලෝකවල. පොත්පත්වල තියෙනවා, ටෙලි ඩ්‍රාමා වල ඉන්නවා, චිත්‍රපටි වල ඉන්නවා. මහ පොළවේ කුමාරයෝ නැහැ. එනයි අර වේදිකාවේ කිව්ව අද ඔබත් කුමාරයෙක්, මාත් කුමාරයෙක්, හම්ඩියේ ත්‍රිවිලල වල මිනිස්සුත් කුමාරයෙක්, තේ කඩේ කරන කෙනත් කුමාරයෙක්. හරිද? මේ පේමන්ට් එකේ මේව කරත තල්ලු කරන කෙනත් කුමාරයෙක්. ඒ සමාජ පරිවර්තනය වෙලා ඉවරයි. කුමාරවරු නැහැ. එයා නමින් කුමාර කියලා දාගෙන ඉඳලා. මම හිතනවා මමත් කුමාරයෙක්, ඔයා හිතනවත් කුමාරයෙක්. හරිද? එහෙම තමයි. නේ? දැන් පත්‍රයේ දින රංජන් රාමනායක මහත්තයා ජනාධිපතිතුමා හැම ඔබතුමාලා එක්ක නැද්ද එතුමා දැන්? ඒ කියන්නේ එතුමා මේ පක්ෂයේ නැද්ද දැන් ඉතින් පස්සේ දේශපාලනේ නැද්ද? ඒ කියන්නේ මෑතකදී දැක්කේ නැහැ නේ? දැක්කේ නැහැ අමුරට උඩාගන්න. සම්බන්ධයක් නැහැ. නැහැ. කිසිම සම්බන්ධයක් නැහැ. එතුමා සිරගෙදර ඉඳද්දී මම නිතරම ආවා ගියා බලන්න ආහාර පාන ගෙනිච්චා, බෙහෙත් හේත් ගෙනිච්චා. හිරගෙදරින් ආවෙන් පස්සේ මම එකපාරේ කතා කරලා ඊට පස්සේ කතා කරේ නැහැ. එතුමාව දේශපාලනට මෙහෙට ගන්න එහෙම උත්සාහයක් නැහැ. එහෙම
මට එහෙම හිතෙලත් නැහැ ඉතින්. ඒක මම කරන්න ඕනේ නැහැ. එතුමාට ඡන්දෙ ඉල්ලන්න ඕන නම් එතුමාට මේ පක්ෂයට සම්බන්ධ වෙන්න ඕන නම් කෙලිම හරි ප්‍රේමදාස මැතිතුමාට කතා කරන්න පුළුවන් නේ. එතුමා වෙන පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලුවානේ. පෙරදුනානේ. අර කන්ටේනර් සිද්ධියට දැන් කඳුන් නැති මහත්තයා CID එකට ගියා එතුමාට මඩ ගහනවා කියලා දැක්කද ඒක නිකන් ඔබතුමාට? කවුද බික්කුචන්ද? එයාට මඩ ගහන්න ඕනේ සතිපතා එයා වෙන කාටවත් chance දෙන්නේ නැතුව එයාම ඇදගෙන නානවා. හරිද? මට එයාගෙන කියන්න තියෙන්නේ එච්චරයි. වෙන කාටවත් chance දෙන්නේ නැහැ. බික්කුච්චන් සතිපතා ඇදගෙන නානවා. මම වෙන මොනවා කියන්නද? නෑ එතුමාගේ CID එතුමාට වෙච්ච සාධාරණ කියන්නේ ඉතින් මොලේ කොලොප්පන් වෙලා ඉන්නේ මෑන්ගේ. තේරෙන්නේ නැද්ද? පාර්ලිමේන්තුවට ඇවිල්ලා පටලව ගන්නවා. එයා වැඩේ අවුල් කරමු. කොහෙද යන්නේ මල්ලපොල් සීන් එකේ ඉන්නේ. ඒ කියන්නේ එතුමාට අසාධාරණයක් නෙවෙලා දෙන්නේ නැහැ. එහෙම එකක් නෙවෙයිද කියන්නේ. අනේ විහිළු කරන්න එපානේ. අපි වැදගත් මාතෘකා කතා කරමු. දැන් සජබේ හැටියට ඉදිරි පීවර මොකක්ද ඒතකොට? දැන් අරගොල්ලෝ රැලි යනවා ඔබතුමාලා රැලි යන්නේ නැහැ. එක එක පක්ෂවල දේශපාලන අනන්‍යතාවය වෙනස්නේ. එතකොට 1970 දී සිරිමාව බණ්ඩාරනායක මැතිණිය දැවැන්ත ජනබලයක් එක්ක ආණ්ඩුවක් ආවහම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හදිස්සි වුණේ කලබල වුණේ නැහැ. අවුරුද්දක් යනකොට රෝහණ විජේවීරලා කලබල වෙලා අරගල කරලා අන්තිමට හිරේ ගිහින් නතර වුණේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා වෙලා වෙනකන් ඉඳලා හරි වෙලාවට පටන් ගත්ත 6න් 5ක බලයක් ගත්තේ. ඒ නිසා දැන් වර්තමාන ආණ්ඩුවට අවුරුදු 5කට බලය දීලා තියෙනවා. අවුරුද්දකට වැඩි දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්නේ නැහැ. හරිද? මේ මිනිස්සුන් රවට්ටනවා, බොරු කියනවා, පච කෙලිනවා, අකාර්යක්ෂමයි. ඒ නිසා ඉදිරි කාලයේදී ආණ්ඩු පෙරළීමට වඩා අපි බලාපොරොත්තු වෙන්නේ මේ ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල කරලා ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් මේ ආණ්ඩුව හරහා කරවලා දීම තමයි අපේ බලාපොරොත්තුව. රටේ අර්බුද හදලා අර්බුද මැදින් බලයට මේ කුහක කාලකන්ණි ආසාවක් සමග ජන බලවේගයට නැහැ. මොකද හේතුව රටේ අර්බුදයක් ආවත් මේ රටේ ජනතාව දුක් විඳින්නේ. අපි දේශපාලන අරගල වලින් ජයග්‍රහණ ලැබමු. නමුත් ආර්ථික අර්බුද ආරෝමය කරන්න අපි සූදානම් නැහැ. ඒ නිසා අපි ජනවාරි මාසෙන් පස්සේ පටන් ගන්නවා රට පුරා දැවැන්ත වැඩපිළිවෙල මේ ආණ්ඩුවට තදබල පීඩනයක් එල්ල කරලා දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්න. බොරු සංදර්ශන නාට්‍ය දාන්න එපා. කයිවාරුවෙන් මේ රවට්ටන්න එපා. දුන්නු දේවල් ඉෂ්ට කරන්න. දැන් මෙච්චර දවස් මම ඒ ටික කියපු හින්දා දැන් අදත් මේ කියලා මේව කරන්න ඕනේ නැහැ. අපි දැන් මාතෘකා බර ගහනක් හදාගෙන ඉන්නේ. අපි කලෙලි බහින්න නත්තල් නිවාඩුවෙන් පස්සේ. නත්තලෙන් පස්සේ. ඔව්. දැන් මේ දුන්නු පොරොන්දු කියන්නේ ආර්ථිකයේ වැඩිම බදු ආදායම. වැඩිම අපනයන ආදායම. ඉතින් දැන් ඒව ලැබෙන්නේ ඔබතුමාගේ දැනුම පිළිබඳව මම ප්‍රශ්න කරන්නේ නැහැ. හරිද? දැන් ප්‍රශ්නය ඇහුවා මට උත්තර දෙන්න අවස්ථාව දෙන්න. හරිද? ඔබතුමාගේ දැනුම පිළිබඳව මම ප්‍රශ්න කරන්නේ නැහැ. විදේශ ණය ගෙවන්න වෙන්නේ ඩොලර් වලින්. ඔබතුමා හොයලා බලන්න ඩොලර් ආදායම කොච්චර කියලා තියෙනවද කියලා. අලුතෙන් ඩොලර් ආදායම කොච්චර කියලා තියෙනවද? ඩොලර් ආදායම නැහැ. භාණ්ඩාගාරේ උතුරන්න සල්ලි වපුරලා තියෙනවා. ඔව් ඇත්ත. කොහොමද දන්නව සල්ලි වරලා තියෙන්නේ? ක්‍රම තුනකින්. පළවෙනි එක රීරි මාංශ උරම් බොනවා වගේ බදු ගහලා තියෙනවා. ඒතර බදු ගහලා ඒ සල්ලි ටික තියෙනවා භාණ්ඩාගාරේ. හරිද? සාමාන්‍ය ක්‍රමේ තමයි ව්‍යාපාරිකයන්ට හම්බ කරලා දීලා හම්බ කරන එකෙන් බදු ගහන එක. හරිද? මේක වෛරී මානසිකත්වය. වෛරය වපුරලා නැතින්නේ. ඒම්ම මිරිකල අරන් තියෙනවා. එතකොට අද ව්‍යාපාර කීයක් කඩන් වැටලා තියෙනවද කියලා හොයලා බලන්නකෝ. මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ඒක ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය තමයි වැඩ කරන්නේ නැතුව. හරිද? කයිය ගහලා අකාර්යක්ෂම ඇමතිවරු අමාත්‍යාංශ වලට වෙන් කරපු සල්ලි වැඩ කරන්නේ නැතුව නැවත භාණ්ඩාගාරයට ගිහිල්ලා තියෙනවා. දෙක. තුන්වෙනි ක්‍රමය තමයි අවුරුදු 5ක් වාහන ආපු නැති හින්දා මේ අවුරුදු 5 ඇරියස් එක කව කරන්න වාහන 2,20,000ක් ලංකාවට ගෙනල්ලා තියෙනවා. අධික බදු ගහලා තියෙනවා. දැන් ඔබතුමා හිතනවද ප්‍රායෝගික තලයේදී ඒකෙන් ගත්තු බිලියන 650 ලබන අවුරුද්දේ ඒ විදිහට මෙයි කියලා? එහෙම එයිද? එයිද? එහෙම එන්නේ නැහැ. අර අවුරුදු 5 ඇරියස් එකට අමාරු කාර්ය ඔක්කොම කියලා ටක් ගාලා ගත්තා. දැන් අවශ්‍යතාවය සපුරලා තියෙන්නේ. මම අද කිව්වගේ ලියලා දාන වාහන මිල එන්න අඩු වෙවි. ඒ විතරක් නෙමේ ආණ්ඩුවට අපේක්ෂිත ආදායම් ලබා ගන්න වාහන බදුත් අඩු කරන්න සිද්ධ වේවි. මම අද කිව්වා කියලා ලියලා තියාගන්න. හරිද? ඉතින් ඔය විදියට මිරිකල සල්ලි අරගෙන චූන් එකක් ගන්නවා. දැන් ඔය සල්ලි දිගටම එන ආදායමක් නම් ආණ්ඩුවට පුළුවන්නේ කරන් බිල අඩු කරන්න, වතුර බිල අඩු කරන්න, පොරොන්දු වෙච්ච විදියට අධ්‍යාපනයේ ආහාර සෞඛ්‍යම් වැඩබද්ද සහ මුලින්ම අයි කරන්න, ඒ වගේම මේ පෞද්ගලික අංශයේ සේවකයන්ට ආදායම් බදු සීමාව ලක්ෂ 1.5 ඉඳලා ලක්ෂ 2කට වැඩි කරන්න නේද? ඒ ඔක්කොම කරන්න පුළුවන්නේ. ආණ්ඩුවක් දන්නවා මේක මේ අවුරුද්දට හම්බෙන සල්ලි ලබන අවුරුද්ද වෙද්දී
මේ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩ ප්‍රමාණයක් වැටිලා තියෙවි. වාහන එතකොට බදු අඩු වෙනවා. බදු ආදායම. ඊළඟට වාහන මෙච්චර ප්‍රමාණයක් එන්න තියෙනද ඒකෙන් ආපු ආදායම අඩු වෙනවා. ඩොලර් ආදායම කොහොමත් වෙන්නේ නැහැ. එක දෙයක් කරන්න පුළුවන්. ලබන අවුරුද්දේ මීට වඩා අකාර්යක්ෂමතාවය වැඩි වෙලා වෙන් කරපු සල්ලි නැවත භාණ්ඩාගාරට හරවලා යවන්න පුළුවන්. ඔච්චරයි වෙන්නේ. එතකොට ආයෙ පිරෙනවා. කොටසක් පිරෙනවා. ඔච්චරයි වෙන්නේ. හොඳේ. බය වෙන්න දෙයක් නැහැ. එතකොට බය වෙන දෙයක් නෙමෙයි. ඒක එච්චර රටට හොඳ තත්ත්වයක් නෙමෙයි. මොකද ණයගේ ඩොලර් ආදායම වැඩි වෙලා ණය ගෙවා ගන්න බැරි වුණොත් සංචිතය හිඳෙනවා. ආනයන අපරණය පරතරය වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ මේ පිටරටවල් වලින් අපි ඇනවුම් කරන දේවල් වලට අපේ LC එක ගරු කරන්නේ නැහැ. තෙල් ආනයනය කරනකොට කෑම බීම ඖෂධ ආනයන. එතකොට අර්බුදයක් එනවනේ. එහෙම වෙන්න ඕනේ නැහැ කියලා අපි කියන්නේ. මොකද හරිනම් කරන්න ඕන ආයෝජකයන් සම්බන්ධව තියෙන ගැටලු ටික අවබෝධ කරගෙන. ඇයි අපිට එන්නේ නැතුව වියට්නාමට යන්නේ කියන එක අවබෝධ කරගෙන ඉන්ටර්නැෂනල් ඩෝනා කොන්ෆරන්ස් එකක් හදලා ආයෝජකයන්ව දිරිගන්වලා ඒකයි කරන්න ඕනේ. දැන් මම ඊයේත් ඕස්ට්‍රේලියාවේ තානාපතිතුමා මහ කොන්සල්ස්තුමා හම්බෙලා සෑයන කතා කරලා කතා කරනකොට ඔවුන් අපි කිව්වේ අපි විපක්ෂ වුණාට අපි කාලකන්ණි වැඩ කරන්නේ නැහැ. මං එතුමාට කිව්වේ ඔබතුමන්ලාගේ ආයෝජන දිරිගන්වන්න ලංකාවට ගේන්න. ඒ කියන්නේ ඒක පෙට්‍රෝලියම් වෙන්න පුළුවන්, විදුලි බලය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කන්ස්ට්‍රක්ෂන් වෙන්න පුළුවන්. හරිද? බූමින් ඉන්ඩස්ට්‍රි එකක් විදියට බූමින් කන්ට්‍රි එකක් විදියට ඔපචුනිටිස් තියෙනවා කියන තමයි අපි කිව්වේ. ඉතින් අපි විපක්ෂයේ ඉඳලා එහෙම හරි කියනවා. හරිද? අපි ආණ්ඩුවට කියන්නේ බැරි නම් කියන්න අපි උදව් කරන්නම්. ඉන්ටර්නැෂනල් ඩෝනර් කොන්ෆරන්ස් එකක් ලෑස්ති කරන්න. ගෙනල්ලා ආයෝජකයන්ට තියෙන ගැටලු පිළිබඳ අවබෝධ කරගෙන ඒ ගැටලු මගහරින්න හදලා ඒකට ඕන පනත පාර්ලිමේන්තුවේ පාස් කරලා අපි බිට් කරන්න ඕන ගිහිල්ලා ආයෝජකයන්ට. අපි නිකන් හිටියට අපි මේ ලංකාවේ අපි මේ සුන්දර රටක් දියඇලි තියෙනවා, කඳු තියෙනවා නේද? ගංගාවල් තියෙනවා, ඇලදොරවල් තියෙනවා. හරි ෂෝක් එහෙම එන්නේ නැහැ කවුරුවක්වත්. ව්‍යාපාර කියන්නේ ව්‍යාපාර. ඉතින් ඒ නිසා අපි පිච් කරන්න ඕනේ ඒගොල්ලන්ට. ඇයි මේ කලාපේ වෙනත් රටකට යන්න නැතුව අපි ගාවට එන්න ඕන කියලා. එතකොට අපි ඒකට ලබා දෙන පහසුකම් මොනවද? මොකද ඔවුන් ආවම එනකොටම ඩොලර් ගේනවා. ඒ ඩොලර් වලින් නෙමෙයිනේ ඇතුළේ වීදම් කරන්නේ. ඒ ඩොලර් ටික මහා භාණ්ඩාගාරයට යනවා. රුපියල් වලින් වීදම් කරන්නේ. ඊට පස්සේ නිෂ්පාදනය වැඩි වෙනවා. එතකොට රැකියාව අවස්ථා උදා වෙනවා. නිෂ්පාදනය වැඩි වුණාන් පස්සේ නිෂ්පාදන නැවත අපනයනය කරනකොට ඒ අපනයනෙන් බදු ආදායම ඩොලර් වලින් ගන්න පුළුවන්. කොච්චර දේවල් කරන්න පුළුවන්ද? බික්කුච්චෙන්. තේරුණාද? බික්කුච්චෙන්. හරි. එහෙනම් බොහොම ස්තුතියි.